ඊට අතීතේ රන්වන් හිරුවෙලියෙන් නැහැවෙන ලස්සන මල්වත්තක් තිබුණා. මේ සමනල්ලු අතර සමනලී කියලා පුංචි හරිම කුතුහලයෙන් පිරුණු සමනලියක් හිටියා. එයාගේ එක තටුවක් කහ පාටයි, අනිත් තටුව තෙඹිලි පාටයි. ඒ නිසා අනිත් සමනල්ලු සමනලියව වෙඩිය සෙල්ලමටවත් එකතු කරගත්තේ නෑ. සමනලීට ඒ ගැන හරිම දුකයි. දවසක් මල්වත්තට ලොකු අකරතැබ්බයක් වුණා. වත්ත එක පැත්තක තිබුණු ලස්සන මල් පඳුරු ටිකක් වේලිලා පරවෙලා යන්න පටන් ගත්තා. මේ දිහා බලාගෙන හිටපු සමනලීට හොඳ අදහසක් ආවා. එයා පියාඹලා ගිහින් වත්තේ කෙළවරේ තිබුණු අවුරුදු 100 ගාණක් පරණ නුවණක්කාර නුගගහ ළඟට ගියා. නුගගහ හිමිහිට තමන්ගේ අතුපතර සලලා මෙහෙම කිව්වා. පුංචි දුවේ, ඔයාලා හැමෝම බලන්නේ ඔයාලගේ පාට දිහා විතරයි. සමනලීට නුගගහ කියපු දේ තීරුණා. එයා ආයමත් අනිත් සමනල්ලු ළඟට පියාඹලා ගියා. යාළුවනේ, අපි හැමෝම මේ විදිහට බෙදිලා ඉඳලා හරියන්නේ නෑ. අපි හැමෝම එකතු වෙලා අපේ ගෙදර බේරගමු. සමනලීගේ කතාවට අනිත් සමනල්ලුන්ගේ හිත උණු වුණා. එදා ඉඳන් රතු, නිල්, කහ, තැඹිලි හැම පාටකම සමනල්ලෝ එකට එකතු වුණා. එයාලා එක රෑනට පියාඹලා ගිහින් පරවුණු මල්වලට සාත්තු කළා. හැමෝම එකට වැඩ කරනකොට ටික දවසකින්ම මල්වත්ත ඉස්සරටත් වඩා ලස්සන සරුසාර තැනක් වුණා. සමනල්ලු හැමෝම එකට එකතු වෙලා පාට පාට දේ දුන්නක් වගේ අහස පියාඹනකොට ඒ දර්ශනය හරිම චමත්කාර